වෙල්කම් බැක් මයි YouTube channel. කොහොමද ඉතින් ඔයාලට ඔන්න අදත් පොඩි vlog එකක් ගේන්න මං අදහස් කළා. අදත් උදේ ටිකක් වැස්ස. ඉතින් වැස්සත් එක්ක තමයි මේ දවස් ටික දිගටම ගත වුනේ. අපි පොඩි ගමනක් යන්න පිටත් වුණා. ඒකේ වීඩියෝ එකත් එක්ක මම අද vlog එකක් කරන් ආවා. බලන්නකෝ ඉතින් අද ඔයාලට මගේ වීඩියෝ බලනවට ගොඩාක් ස්තුතියි. ඒ වගේම දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් මුලින්ම අපි ස්විමින් ප්‍රැක්ටිස් වලට තමයි පිටත් වුනේ. එතන ඉතින් ස්විමින් ප්‍රැක්ටිස් බලන් ඉන්නත් ආසයි. පොඩි කටියට වෙනම පූල් එකක්. අයියා එක පූල් එක, මල්ලි තව පූල් එකක. ඉතින් අපි දෙන්නට වෙලා බලාගෙන හිටියා. ඒ ප්‍රැක්ටිස් එකෙන් පස්සේ තමයි අපි අවුට් ගියේ. ඉතින් අද ටිකක් වැස්ස. මම රෙකෝඩින් එක කරද්දිත් වැස්ස. අපේ පැත්තට ඉතින් නිතරම වැස්ස. මේ වගේ දෙයක් ඉතින් ළමයිට ප්‍රැක්ටිස් වෙනවා කියන්නේ ඉතින් එයාලට ජීවිතේ හොඳ අත්දැකීමක් වෙයි. ස්විමින් ක්ලාස් එකෙන් පස්සේ අපි ලන්ච් අවුට් එකට ගියා. අපි ලන්ච් අවුට් එකට ගියපු ස්ථානේ මුහුදක් අයිනේ තමයි තිබුණේ. එතන ඉතින් ලස්සන වයිබ් එකක් තිබුණා. එදා ටිකක් මුහුදු රළ සරයි. කිට්ටුවට යන්නත් එපා කිව්වා. ඉතින් ටික වෙලාවක් හිටියට පස්සේ ඔය පුටු පේලේ ළඟට මුහුදු රැල්ල ආවා. දෙන්නම ඉතලා කඩාවැටෙන්න. පේනව නේද ඉතින් මුහුද සැර? එදා ඉතින් පොඩි කට්ටියත් එක්ක පුළුවන් විදිහට වීඩියෝ ටිකක් ගත්තා. ඇත්තටම ගොඩාක් සැර සුලගත් තිබුණා. මේ වගේ වෙලාවක නාන්න යන එක නම් හරිම අනතුරුදායකයි. අපි ඉතින් ලන්ච් එකත් ගත්තා. එතන ඉතින් ලස්සන වයිබ් එකක් තමයි තිබුණේ. සෙනග අඩු නිසා ඉතින් මේ නිදහස්. මුහුදක් අයිනේ. ලන්ච් එක ගන්න අතරතුරේ ඔන්න ඉතින් ලොකු වේවලකුලක් තමයි ආවේ. බලන්න ඉතින් මුහුදක් අයිනේ වැස්සක් එන හැටි. ඔන්න ඉතින් ආයිත් වැස්සක් වහින්න පටන් ගත්තා.
අපි වැස්සේම ලන්ච් එක ගත්තා. එතන ඉතින් වැස්ස පටන් ගත්ත නිසා තවත් වීඩියෝ ගන්න බැරි වුණා. ඊට පස්සේ මේ ගෙදර ඇවිල්ලා ඩිනර් එකට දඩිබිඩි නූඩ්ල්ස් එකක් හදාගත්තා. අතන ලන්ච් එකට වැඩිය මේ නූඩ්ල්ස් එක රසයි. මම ඉතින් අද ව්ලොග් එක මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද ලස්සනට දවස ගත කරා. හිටියේ බලන් හිටිය ඔයාලට ගොඩක් ස්තුතියි.